හරි අපිට නිතරම මේ MCQ එකක් තමයි මෙහෙම දීලා මූලද්‍රව්‍ය මෙන්න මෙහෙම දීලා මෙයාගේ අහනවා මොනවාද ඉලෙක්ට්‍රෝන ගානයි පොට්‍රෝන ගානයි නියුට්‍රෝන ගාන හරි අපි දන්නේ පළවෙනි දේ මතක තියාගන්න හැමතිස්සෙම උදාසීන මූලද්‍රව්‍යක පොට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි උදාසීන මූලද්‍රව්‍ය ඒක මතක තියාගන්න හරි ඒක අනිවාර්ය පොයින්ට් එකක් නිකන් මතක තියාගන්න මූලද්‍රව්‍ය උදාසීන මූලද්‍රව්‍යක පොට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙනවා හරිද එතකොට මොකද්ද මේක අහන ප්‍රශ්නේ අපෙන් දීලා තියෙනවා x වලට උඩින් පොඩි 10ක් දීලා තියෙනවා අටින් 8 කියලා හරි අපෙන් ආන ඉලෙක්ට්‍රෝන ගාන කීයද පොට්‍රෝන ගාන කීයද නියුට්‍රෝන ගාන කීයද හරි ඊට කලින් දැනගන්න ඕනේ මේකේ අපි දෙයක් දැනගන්න ඕනේ මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියලා එකක් තියෙනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා එකක් තියෙනවා ළමයි ආයෙ දින මොකද්ද පරමාණුක ක්‍රමාංකය කියලා එකක් තියෙනවා. අද ස්කන්ධ ක්‍රමාංකය කියලා එකක් තියෙනවා. ආයෙ දිනවා පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක මොනවාද? නියුට්‍රෝන ගානයි පොට්‍රෝන ගානයි එකතු. වැඩි හිතන්න එපා මොකද නියුට්‍රෝන ගානයි නියුට්‍රෝන ධන පොට්‍රෝන පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය කියන්නේ මූලද්‍රව්‍යයක පොට්‍රෝන ගාන. හරිම ලේසි. මොකද පොට්‍රෝන ගාන විස්තර. ඒක ඔය මතක තියාගන්න ලේසි. මේක පරමාණු ක්‍රමාංකය කියද්දි බලන්න පටන් ගන්නේ පයන්නේ. මේකෙත් පොට්‍රෝන ගාන කියද්දි පයන්නේ පටන් ගන්න. ප්‍රෝගියට පයන්නේ තියෙන ප්‍රධාන අකුර. එතකොට මොකද්ද මම කරන්නේ පරමාණු ක්‍රමාංකය මතක තියාගන්න කොහොම ලේසි. P සමානයි පොට්‍රෝන ගාන. පරමාණු ක්‍රමාංකය කියන්නේ පොට්‍රෝන ගානේ මූලද්‍රව්‍ය. එහෙනම් පයන්නට මෙතන තියෙන පයන්නේ මතක තියාගන්න පුළුවන් අමතක වෙන කෙනෙක් ඉන්නවා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන ගාන ගන්න. පොට්‍රෝන ගාන. පරමාණු ක්‍රමාංකය කියන්නේ පොට්‍රෝන ගානට විතරයි. හරිද? එතකොට මේකේ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ මේකේ දාලා තියෙන්නේ x කියන මූලද්‍රව්‍යයක් තියෙනවලු උඩින් පොඩියට 10 දාලා තියෙනවා යටින් 8 දාලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ගානයි පොට්‍රෝන ගානයි නියුට්‍රෝන ගානයි යහන්නේ. හරි? මෙහෙම එකක් දැක්ක ගමන් මොකද්ද කරන්නේ? මේ වගේ මූලද්‍රව්‍යයක උඩින් ලකුණු කරලා තියෙන්නේ. හරිද? සෑම මූලද්‍රව්‍යයකම මේ අගයන් දෙනවා නම් සෑම මූලද්‍රව්‍යම මොනවද මේ වගේ අගයන් දෙනවා නම් උඩින් දීලා තියෙන්නේ හැමතිස්සෙම මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය යටින් දීලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. හරිද? මොකක් හරි මූලද්‍රව්‍යයක මූලද්‍රව්‍ය උඩින් දීලා තියෙන ඉලක්ක මේ අගය මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. යටින් දීලා තියෙන අගය පරමාණු ක්‍රමාංකය. හරි. එහෙනම් අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන ගාන දාන පොට්‍රෝන ගාන. පරමාණු ක්‍රමාංකය කියන්නේ පොට්‍රෝන ගාන. හරි. එහෙනම් ගෙඩි පිටින්ම පරමාණු ක්‍රමාංකය අපි දන්නවා. හරිද? පරමාණු ක්‍රමාංකය කියන්නේ මේකේ 8. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ 10. පරමාණු ක්‍රමාංකය කියන්නේ 8. එහෙනම් මේකේ පරමාණු ක්‍රමාංකය ලියන්න පුළුවන් සමානයි 8 කියලා. හරි? එහෙනම් අපි දන්නවා මේකේ පරමාණු ක්‍රමාංකය කියන්නේ පොට්‍රෝන ගාන. එහෙනම් පොට්‍රෝන කියත් තියෙනවද? පොට්‍රෝන 8ක් තියෙනවා. හරිද? ඊළඟ එක ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නියුට්‍රෝන ගානයි පොට්‍රෝන ගානයි එකතු. දැන් අපි දන්නවා මේ ස්කන්ධ ක්‍රමාංකය කීයද? 10යි. අයි උඩින්නේ ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ. එහෙනම් 10යි. හරිද? 10 කියලා දන්න. එහෙනම් 10 සමාන වෙනවා නියුට්‍රෝන ගානයි පොට්‍රෝන ගානයි එකතුවට. නියුට්‍රෝන ගණනේ පොට්‍රෝන ගණනේ එකතුවට. හරිද? අපි මේක නියුට්‍රෝන ගාන දන්නේ නැහැ. එහෙනම් මම එතනට සිම්පල් දෙන්න දැම්මා. පොට්‍රෝන ගාන අපි දන්නවා. දන්නවා. හරි. පොට්‍රෝන ගාන දන්නවා පරමාණු ක්‍රමාංකයේ ගෙඩි පිටින්ම දෙන්නේ පොට්‍රෝන ගාන. එහෙනම් මෙතන පොට්‍රෝන ගාන වලට 8 දාගන්න. හරි. දැන් තියෙන්නේ පොඩි සුළු කිරීම. මේ තියෙන 8 මේ පැත්තට ගෙන ආපුවාම මොකක් වෙනවද? 10 ඍණ 8ක් වෙනවා. එහෙනම් 10න් 8ක් ගියාම 2යි. n සමානයි 2යි. හරි? එහෙනම් අපි දන්නවා දැන් මේකේ ඉලෙක්ට්‍රෝන ගාන හැමතිස්සෙම උදාසීන මූලද්‍රව්‍ය වල තමයි ගොඩක්
වෙලාවට දෙන්නේ එහෙම නැතුව දෙන්න පුළුවන් උඩින් දාන්න ලකුණක් කරගෙන ලකුණක් තිබ්බොත් අපි ඒ විදිහට ගානකුත් හදලා බලන්න. අපි දැන් මේකේ තියෙන උදාසීන මූලද්‍රව්‍ය. එහෙනම් මං කිව්වා උදාසීන මූලද්‍රව්‍යක පොට්‍රෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් මේක පොට්‍රෝන කීයද 8යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 8යි. පොට්‍රෝන හොයාගත්තා 8යි. නියුට්‍රෝන කීයද 2යි. 1යි 2යි 3යි. ඔය තුන හොයාගත්තා. හරිම සරලයි. ලොකු දෙයක් මේක කරන්නේ ගොඩක් MCQ වල ප්‍රශ්න වලට තමයි ඉන්නේ මොකක් හරි මූලද්‍රව්‍යයක මෙහෙම දෙනවා. අපි ඒක දැක්ක ගමන් දැනගන්න ඕන. උඩින් දීලා තියෙන්නේ මේ මුඩින් දීලා තියෙන ස්කන්ධ ක්‍රමාංකය යටින් දීලා තියෙන පරමාණු ක්‍රමාංකය. එහෙනම් මේ ස්කන්ධ ක්‍රමාංකය උඩින් දීලා තියෙන්නේ 10යි. පරමාණු ක්‍රමාංකය යටින් දීලා තියෙන්නේ 8යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය 10යි. පරමාණු ක්‍රමාංකය 8යි. හරි. එතකොට අපි දන්නවා මූලද්‍රව්‍යයක නියුට්‍රෝන ගානයි ප්‍රෝටෝන ගානයි එකතුවට අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. පරමාණු ක්‍රමාංකය කියන්නේ ගැටි පිටින්ම ප්‍රෝටෝන ගානට. ඕක අමතක වෙනවා නම් පායන්නට මේකේ තියෙන ප්‍රෝටෝන ගානේ තියෙන පායන්න මතක තියාගන්න. එහෙනම් යට තියෙන්නේ පරමාණු ක්‍රමාංකය එහෙනම් ප්‍රෝටෝන ගාන 8ක් වෙනවා. ඊළඟට අපි මේ පැත්තට එනවා. එහෙනම් මේ ස්කන්ධ ක්‍රමාංකය දීලා තියෙනවා 10යි කියලා. එහෙනම් 10 සමාන වෙනවා නියුට්‍රෝන ගාන ධන ප්‍රෝටෝන ගානට. එහෙනම් අපි දන්නවා දැන් ප්‍රෝටෝන 8ක් තියෙනවා. එහෙනම් 10 සමානයි නියුට්‍රෝන ධන ප්‍රෝටෝන. එහෙනම් 10 සමාන n ධන 8. 10න් 8ක් ගියපම නියුට්‍රෝන වල අගින. නියුට්‍රෝන කීයද 2යි. ඒකත් ලියාගන්න. ඊළඟ දන්න උදාසීන මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙනවා. එහෙනම් මට ඉලෙක්ට්‍රෝන 8යි කියලා ලියන්න පුළුවන්. හරි. ඔච්චරයි තියෙන්නේ මේක. ලකුණු විභාගයට එක ලකුණක MCQ එකක්. හරිද? ලොකු දෙයක් නෑ. හරිද? MCQ එකක් එන්න පුළුවන් නැත්තම් ලකුණු දෙකක ලියන ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. හරිද? ඔක තමයි කතන්දරේ.